සුපිරි බඩු පාත්තිය ගහන මොකද්ද ගහන ගහමුකෝ බං අයියෝ සුපිරි බඩු පාත්තිය අපේ කසිප්පු ගුණේ අයියගේ බඩු පාත් ගහන ගහමු බං ආ සුපිරි බඩු පාත් හොඳ ගහනෝනේ ගහමු එහෙනම් ඉච්චා ගාමු හොඳ ගාමු ගා අම්මට බොක්කල දෙන්න අඩ උඹලා මටත් කියන්න නැතුව ආවනේ බං එහෙම ගන්න ගහන බඩු පාත්තිය සුපිරි ඊටත් මටත් හොරෙන් මොන්න ගියා හොඳේ බං එහෙම ගන්න නෑ බං ඊය බං හරි ගහනවා නම් ගහන්න මාස් සල්ලි දාන්න අනේ බඩු වැඩ කරන්න ඕනේ කතා කරන්න දීපියේ බං ආයිති ඕන වැඩකට එක්ක මචං මගේ බොක්කල දෙන්න උඹට කතා කරන්න දීපියේ බං ඒ කතාවට නෑ සුපිරි බඩු පාත්තිය ගහන ගාමු අපේ කසිප්පු ගුණේ අයියේ බඩු පාත් දින්නේ නෑ ගහනවා නම් ගාමු අම්මට බෑම් මොකද්ද බෑම් උඹලට බෑම් කසිප්පු වචනේ හරි බලපන් අපේ කසිප්පු ගුණේ අයියේ බෑම් කසිප්පු මොකද්ද කරන්නේ පැකට් දෙකක් විතර ගන්න බැයිද අයියේ එහෙම කරන්න එපා නේ ගුණේ අයියේ අපි උඹගෙන්මනේ බෑම් ගන්න නේ බෑ එහෙම කරන්න එපා බෑ පැකට් දෙකක් තුනක් දීපන් ඉතින් එහෙම කරන්න එපා අනේ ගුණේ අයියෝගේ බඩු සුපිරි මේ අපිට සෙට්ටලා තියෙන්නේ එහෙම කරන්න එපා ඒ ගුණේ අයියේ එහෙනම් පැකට් තුනක් ගන්න හොඳේ ගන්න අම්මට හුඟක් බඩගිනි කිල්ලපන් හෙලෝ කවුද මේ අපේ රංජි මල්ලේ ඔව් කියන්න බඩු නම් තියෙනවා අතර පැකට් 3යි හැබැයි තියෙන්නේ පැකට් 3ක් තියෙනවා ඕනනම් දෙන්න වෙන දෙන පොට්ටකට මේ වැඩි කට්ටිය එක්කන් එන්න එපා එක්කෙනෙක් එක්කන් එන්න හොඳේ පොඩ්ඩක් බුද මේ රංජි මල්ලේ උවේ ඔව් අයියේ මේ රංජි අයියේ උව මේ බඩු වගේ නෑ බඩු වගේක් තියෙනවා කියලා අරගෙන වරින් වෙයි හිතට යන්න බෑ හරිය හරි අයියේ කාටවත් කියන්න බෑ වරින් මොන ගුණේ අයියේ දරවන්නේ අයියේ ආනේ ගුණේ අයියේ මේ රංජිත් අයියේ ගුව මේ පැකට් තුන එතකොට සල්ලි අයියේ මේ රංජිත් අයියේ කිව්වා හවසට මොකක් හරි කරන්නයි කියලා කඩේ ගාවදී කඩේ ගාදි මිනිස්සු ඉස්සරහා දෙන්න බෑ සෙප් එකේ ගෙනාලා සල්ලි ටික දෙන්නේ කියන්නේ හරිද හරි ගුණේ අයියේ අනිවාර්යෙන් දෙන්න කියන්නේ එකෙන්ම ගුණේ අයියේ දන්න ඕනේ ගුණේ අයියේ ඉතින් මං ගැන ආයි ඉතින් මේ විදිහ ණයට කරන්නත් බෑ මල්ලි හරි අයියේ ඊටට යන්න බෑ ඉතින් හොඳේ එලා අයියේ සල්ලි ඕන රංජිත් අයියා පරිස්සමව කල්ලගනි ඔරිජිනල් එක හොඳේ අවුලක් නෑනේ තලකොයි දාලා හදලා තියෙන හොඳ හොඳ බඩු තියන්නේ අයි තලකොයි ඔරුවට කිව්වේ බෑ පළතුරු අම්මට උඩු එහෙනම් කමන්නේ ෂේප් එකේ අම්මට උඩු අද සුප් අම්මට උඩු අපට ගිනියත් අපිට වාසි මචං ඕ හැලෝ පොඩි ඕ මේ සුද්දත් එක්කම වරෙන්ගො දෙන්නත් එක හරි බම් බඩු ගෙනාවා යකෝ මං වැඩේකට බැස්සොත් උඹලා දන්න ඕනේ මගේ ගැන ඔව්ව ශනික වරෙන් ඕ පැකට් තුනක් ගෙනා හරි බා ඒ හැමදාම එන පොට්ටකට වරෙන් ඈ හරි මං එතන ඉන්නෝ මචං see you soon ඒ බා ඒක නිකන් ගාමද නෑ අම්මට රංජි සුද්දා එක්ක සංජය දන්න ඕනේ ඉතින් අපි ආයි ඉතින් ආවි බං බඩු මෙන්න බඩු මට සිරිය මාඩියා මෙතනින් මාඩියා අම්මා සංජය හිටින්නවත් නැහැ නේ සංජුවලා මේ සංජු වැඩක් කරොත් දන්න ඕනේ ආයි කොල්ලෝ කන්න ගනින්න නන් සුපිරි එහෙම තමයි ඉතින් මචං අපි බඩු පාරක් සෙට් කරොත් අයි ගුණේ අයියා බඩුවේ බම් ගාමු ආයි වඩු පාන සුපිරි සංජයනේ අයි තලගොයි වගේ බං සුපිරි බඩු පාන හොඳේ මේකත් පොඩ්ඩකුත් දාලා බං සුපිරි බඩු පාන හොඳේ හොඳරක් අදින් ලයින් එකේ අපි සින්දුවකුත් කියමු ඉතින්
ගාලා ගමු නැත්තම් මචං මේ. අල්ලපන් සින්දුවක් අල්ලපන්. කෙලිම අල්ලමු මචං. චුට්ට මලේ. අල්ලපන් බලන්න අපි දන්න. මොකක්ද කියන්නේ? අල්ලමු. එහෙනම් තට්ටු කරලා ගනිමු මොකට හරි මචං සුද්දෝ අල්ලලා ගමු. චුට්ට මලේ චුට්ට ස්ටාරේ මමයි පෙරන්නේ. ඕ වසරේ හොඳම කසිපු. සුපර් ආයි බඩු පාසෝක් නේ. එහෙම තමයි අඩෝ අපි සෙක් අල්ලලා ගනින් බා වැදුනට කමන්නේ. අන්න අපේ ගුණයායිටත් කොල්ලක් ගහන්න බලන්න. ගෑවුණා හරි නැත්තම් හරියන්නේ නැහැ. පොඩ්ඩයිද මම මේ මගේ සින්දු කියනක. බඩු නෑ නෙබ්බා. දැන් තාලේ අල්ලලා ගනින් කොල්ලක් ගන්න සංජු. ගනින් එහෙනම්. රංජිත් අයියේ. ගුණයායියේ මොකෝ ගන්නද? නැගිට ගන්න බෑ බං. බඩු පායන් සුපර් ආයි හොඳේ. කතා දෙයක් නෑ. බඩු පායන් ආයි ගැම්මට වදිනවා ගුණයායියේ හොඳේ. කැවි බඩු පාන හොඳේ. මටත් පොඩ්ඩක් ගනින් ෆෝන් එක. මාළමේ සංජුවටත් දෙනවා හොඳේ. සංජු අයිල්ලා අපේ ආයි බඩු පාෂෝක් හොඳේ. කතා ගන්න දෙන්න. උඹට වැඩියෙන් හරියන්න ඕන හොඳේ. හලෝ ගුණේ අයියේ. ඔය දන්න ඕනේ ඉතින් මේ ඔහෙට බයකටවත් අරෙම නෙමෙයි කියන්නේ. ඕගේ බඩු පාර නම් ආයිදි සුපිරියයි ඉතින් හොඳේ. මම්බන් ඔබ දන්නේ නැහැ සංජු. අන්න හරි. හරි එහෙනම් හරි බුදු සරණයි හොඩ වැඩියෙන් හරියන්න ඕන හොඳේ. හරි එහෙනම් හරි. අපි දැන් මේ සින්දුවක් කියලා පොඩි ආතල්ලක් ගන්න හදන්නේ. ඇති සින්දු අල්ලලා ගනින් ගෝ. අක්ක බා ඔය ගුණේටත් මගෙන් වදිනෝ ඉතින් දවසක ආයි ඉතින් හොඳේ. කුලයින් බලපන්කො මම මේක වෙන්න ගියාම තනියෙන් එන්නලු යනවද මොකද්ද කරන්නේ? සින්දුවක් අල්ලලා යමන් එනවා හොඳේ. අල්ලපන්. චුට්ටේ මල්ලේ මේ ආපංකෝ වසරේ හොඳම කසිප්පු බඩු පාන ෂෝක්. අම්මට උඩු ආයි මස්කයි. මොකද්ද කරන්නේ අරුවට මොකද්ද කරන්නේ? රංජිත් අයියත් අපකට නෑ නොබා. බුලත් ටිකකුත් තිබුණා නම් දෙනවා හොඳේ. ආයි පොඩ්ඩෝ තිබ්බනම් දෙනවා ඉතින් ආයි කතා දෙයක් නෑ හොඳේ. යමු එයි. පාට්ට හොඳේ. දැන් මෝගෙන් ගෙදර යන්නේ කොහමද? ගෙදර යන්න. මචං පරිස්සමෙන් යමන් පරිස්සමෙන් මචං. උල ලිස්සුවත් කෙලිනවා මචං මඩ වඩේ. ආවුල්ලේ මචං. පොඩ්ඩක් මොකද්ද ප්‍රශ්නේ වලට? පොඩ්ඩක් ඔයක ප්‍රශ්නේ යා. දැන් අපි යන්න මේ ගුණේ අයියෝ හොයාගෙනනේ. ඔව්. ඒ පොර අවශ්‍යට සල්ලි ගන්න කඩේ ගාවට එනවා ඒක. අපෙන් සල්ලි ගන්න. ඔව්. ඌ එහෙමයි කිව්ව මචං. මං අද උට පැකට් තුනක සල්ලි නේ එකකටවත් ආපම් පොඩ්ඩක් මං අද ඔකට ගහන්නේ ඔගේ අම්මට හුඟක් බඩගිනි වෙන්නේ. යමන් මේ දෙන්න සතිය මේ අපි වෙන දවසක හම්බුවෙමු හොඳේ. නේ බං. තා දවසක් ගාමු හොඳේ. ඔව් එල. ගාමු හොඳේ. ගෙම්මේ. හොඳේ.